ආයුබෝවන්. රැකියාවක් හොයන ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ රැකියා ලෝකයා YouTube channel එකට. ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ රාජ්‍ය රැකියාවක් ගැන හීන දකින අයට අන්න ඒ වගේ සුපිරි අවස්ථාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ තනතුරකට අයදුම් කරන්න ලැබෙන මේ අවස්ථාව ගැන හැම විස්තරයක්ම අපි දැන් බලමු. මේ විස්තර ඔක්කොම අපි ගත්තේ rakia.online කියන වෙබ් අඩවියෙන්. ඉතින් තවත් විස්තර දැනගන්න ඕන නම් අයදුම්පත් ගන්න ඕන නම් rakia.online එකට යන්න පුළුවන්. නීති ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට Tamanගේ කැරියර් එකේ ඊළඟ පීවරට යන්න මීට වඩා හොඳ අවස්ථාවක් තවත් නැතුව ඇති. එහෙනම් බලමු මොකද්ද මේ තනතුර කියලා. ශ්‍රී ලංකා පොලිසිය තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. පිරිමි කාන්තා දෙකොල්ලන්ටම අයදුම් කරන්න පුළුවන් තනතුර තමයි සහකාර පොලිස් අධිකාරී නීති. හරි. මේක తాවකාලික පදනමක රැකියාවක්. හැබැයි අර తాවකාලික කියන වචනෙට බය වෙන්න එපා. මොකද මේක අවුරුදු 5ක කොන්ත්‍රාත්තුවක්. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ නියම අත්දැකීමක් ගන්න ඕනෑවටත් වඩා කාලය තියෙනවා. මේකට අයදුම් කරන්න තියෙන අන්තිම දවස තමයි 2026 මාර්තු 3. ඉතින් වැඩිකල් මරන්න එපා. ඉක්මනටම වැඩේට බහින්න වෙනවා. හොඳයි. හැවොම බලන් ඉන්නේද? වැටුප කොහොමද දීමනා මොනවාද? අතරම කිව්වොත් මේක හරිම ආකර්ශනීය පැකේජ් එකක්. හරි. මුලින්ම පටන් ගනිමු මූලික වැටුපෙන්. ඒක රුපියල් 76380ක්. හැබැයි මේක මූලික වැටුප විතරමයි හොඳද? මීට අමතරව ලැබෙන දීමනා ටික දැක්කම පුදුම හිතෙයි. මෙන්න තේනවා නියම වාසියක්. නිල වාහනයක් නැතුව තමන්ගේම වාහනයක් පාවිච්චි කරනවා නම් මාසෙකට රුපියල් 65000ක ලොකු දීමනාවක් හම්බ වෙනවා. හිතන්නකෝ. අර වාහන දීමනාවරට අමතරව හැම මාසෙම තෙල් ලීටර 250කට දීමනාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න බලන්න අනිත් දීමනා. ජීවන වියදම් දීමනාව, කෑවවීම, නවාතැන් වලට දීමනාව, දුෂ්කරතා දීමනාව. ඒ වගේම ලෑන්ඩ් ෆෝන් එකට මොබයිල් ෆෝන් එකට නිල ඇඳුමටත් වෙන වෙනම දීමනා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම අතට එන ගාන හොඳටම වැඩි වෙනවා. මුදල් විතරක් නෙවෙයි තවත් ප්‍රතිලාභ තියෙනවා. පොලිස් සුබසාධන ප්‍රතිලාභ, ඒ වගේම පුළුල් වෛද්‍ය පහසුකම්. මේ හැමදේම මේ තනතුරත් එක්ක ලැබෙනවා. හොඳයි නම් මේ තරම් වටින තනතුරකට අයදුම් කරන්න මොනවද ඕන කරන සුදුසුකම්? අපි ඒ ගැන බලමු. ප්‍රධානම සුදුසුකම් දෙකක් තියෙනවා. එක ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වෙන්න ඕන. දෙක දිවුරුම් දුන්නට පස්සේ අදාළ නීති ශාස්ත්‍රයේ ඒ කියන්නේ අපරාධ අධිකරණ කටයුතු වගේ දේවල් වල අවම වශයෙන් අවුරුදු 3කවත් සක්‍රීය පළපුරුද්දක් තියෙන්න ඕන. හරි. අර වෘත්තීය සුදුසුකම් වලට අමතරව මේ පොදු දේවල්ුත් සම්පූර්ණ වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. වයස අවුරුදු 25ක් 45ක් අතර වෙන්න ඕන. ඊටම හොඳ චරිතයක් තියෙන්න ඕන. ඒ වගේම දිවයිනේ ඕනම තැනක සේවය කරන්න සූදානම් වෙන්න ඕන. හරි. හිතමු සුදුසුකම් ඔක්කොම තියෙනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොමද තෝරගැනීම සිද්ධ වෙන්නේ? සම්මුඛ පරීක්ෂණය ගැන දැන් බලමු. සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලැබෙන විදිය තමයි මේ. බලන්න වැඩිම ලකුණු ප්‍රමාණයක්. ඒ කියන්නේ ලකුණු 35ක්ම ලැබෙන්නේ වෘත්තීය පළපුරුද්දට. ඊට පස්සේ අමතර සුදුසුකම්. ඒ කියන්නේ පශ්චාත් උපාධි වගේ දේවල් වලට 25ක් ලැබෙනවා. අනිත් භාෂා හැකියාව, IT දෙනුම සහ ඉන්ටර්විව් එකේ දක්ෂතාවයටත් ලකුණු තියෙනවා. මෙන්න මේක හරිම වැදගත් දෙයක්. තෝරාගනු ලබන අපේක්ෂකයාගේ විතරක් නෙවෙයි. එයාගේ ළඟම නෑදෑයන් ගැන පවා ගැඹුරු පසුබිම් පරීක්ෂාවක් කරනවා. ඉතින් යහපත් චරිතය කියන එක මෙතනදී අතිශයින්ම තීරණාත්මකයි. හරි. එහෙනම් මේ හැමදේම දැනගත්තට පස්සේ අපි දැන් බලමු කොහොමද හරියටම ආයදුම් කරන්නේ කියලා. අයදුම්පත ප්‍රතික්ෂේප නොවි හරියටම යවන්න නම් මේ පියවර තුන හරියටම කරන්න. 1. ගැසට් එකේ තියෙන ආකෘතියටම අයදුම්පත හදන්න. 2. ලියුම් කවරේ උඩ වම් කෙළවරේ සහකාර පොලිස් අධිකාරී නීති කියලා පැහැදිලිව ලියන්න. 3. ලියාපදිංචි තැපෑලෙන් විතරක් කොළඟ බඳවා ගැනීම අධ්‍යක්ෂවරයාට යවන්න. අයදුම්පතත් එක්ක මේ ලියකියවිලි ටිකත් යවන්න ඕන. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. කවදාවත් මුල් පිටපත්, ඒ කියන්නේ ඔරිජිනල් කොපීස් යවන්න එපා. යවන්න ඕන සහතික කරපු පිටපත් විතරයි. උපැන්න, හැඳුනුම්පත, අධ්‍යාපන සහතික, වෘත්තීය සහතික, සේවා පළපුරුද්ද ගැන ලියුම්, ඒ වගේම ඥාතින් නොවන දෙන්නෙක්කින් ගත්ත චරිත සහතික දෙකකුත් මේකට ඇතුළත් වෙන්න ඕන. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ ආයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට ආයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක.
මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. ඉතින් මේ වගේ වටිනා රැකියා අවස්ථා ගැන තවත් ඉක්මනටම දැනගන්න ඕන නම් මේ මූලාශ්‍රයේ WhatsApp සමූහයත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම වැදගත් තොරතුරු ගොන්නක් අරගෙන අපි ආයෙත් හම්බ වෙමු. හැමෝටම සුබපතෝ.